හෙලෝ කොහොමද? රාමෙන් එකක් හදමුද? ඔන්න මුලින්ම කියනවා මම රාමෙන් ෂොප් එක වැඩ කරන එක්කෙනෙක්වත් රාමෙන් එක්ස්පර්ට් කෙනෙක්වත් නෙවෙයි. මේ මම හදන විදි. මං අද මේ අරන් තියෙන හැමෝම දන්න කොරියන් ශින් රාමෙන් එක. ශින් රාමෙන් එක නෝමලි හදන විදියට කෑවොත් රහයි. මෙහෙම හැදුවොත් ගොඩාක් රසයි. මුලින්ම මම රාමෙන් එකට දාන්න බිත්තරක් බොයිල් වෙන්න දැම්මා. තාම ඒක බොයිල් වෙන ගමන් තියෙන්නේ. ඊට පස්සේ තව බිත්තරයක් අරන් කඩලා හැබැයි නෝමලි මේකට දාන්නේ කහ බිත්තර විතරයි. සුදු බිත්තරේ මට කරන්න දෙයක් නැති නිසා ඒකත් දැම්මා. දාලා රාමෙන් එකේ හම්බෙන කුඩු පැකට් දෙකම දාලා සුදු ලුණු දානවා. සෝයා සෝස් දානවා. ඒක මික්ස් කරනවා. ඔයාට කවුරුහරි තරහකාරයෝ ඉන්නවා නම් තරහකාරයෝ මතක් කරලා මික්ස් කරන්න. එතකොට හොඳට මික්ස් වෙයි. හැබැයි මට තරහකාරයෝ නෑ. හිටියත් මං දන්නේ නෑ. මම නිකන් මික්ස් කරේ. ඊට පස්සේ හැම් වෙනම පුච්ච ගත්තා. නූඩල්ස් එක නෝමලි හදාගෙන නූඩල්ස් එකේ වතුර අර හදපු මික්ස් එකට දාලා කවලම් කරන්න. ඊට පස්සේ නූඩල්ස් වෙන වෙනම දාන්න. සිම්පල්. මෙන්න මෙහෙම හදාගන්න තියෙන්නේ. හරි ලේසියි. කාලා බලන්න. කෑවොත් මටත් කමෙන්ට් එකක් දාන්න.